අනිත් සුඛම් ඔක්කොම තියෙනවා. ඉන්න රෝගීන් ඉල්ලුවේ නැහැ එයා කන්ඩිෂන් අපිට ඇටච් බාත්රූම් වෙන දේවල් පහසුකම් නෙවෙයි ඉල්ලුවේ. ඒගොල්ලන් ඇත්තෙන්ම දුප්පත් අහිංසක පිළිකා රෝගීන් ඒගොල්ලන්ට හරියට ගොඩක් දෙනකොට මම ওই අම්මා තාත්තලාත් එක්ක කතා කරායින් පස්සේ මේ පිළිකාවත් එක්ක මේ සටන කරන්න ඇත්තෙන්ම දැනුමක් නැහැ. දැක්මක් නැහැ. දැන් මං තාත්තා කෙනෙක් හැටියට අවුරුදු 3ක් තිස්සේ මේක හොඳ සටනක් දුන්නා. අපි ඔක්කොම මැරෙනවා. ඒ වුණාට අද ලෝකේ තියෙන තාක්ෂණයයි තියෙන බෙහෙත් වර්ග අපේ උපරිමේ. ඒ කියන්නේ පෞද්ගලික රෝහල්, රජීය රෝහල් කියලා නෙවෙයි. ඒක ගොඩක් දෙනෙකුට ඒක හරියට තේරෙන්නේ නැහැ මේකේ කියලා. අර ડોක්ටර් කිව්වා වගේ ගොඩක් දෙනෙක් මානසික වැටෙනවා. මෙතන මානසික ඇත්තම මානසික වැටුණා. නෑ කියන්නේ. වෛද්‍යතුමිය තමයි මගේ උපදේශන වෛද්‍යවරිය, මගේ බිරිඳට, මගේ පුතාට. ඇත්තෙන්ම එතුමිය වගේ ඒක ලොකු වාසනාවක් මේ රටේට. ගොඩාක් රෝගීන්ට ඒක ලොකු හයියක් වුණා. මං වගේ කෙනෙකුට මානසික වැටිච්ච එක ආපහු මාව යථා ප්‍රකෘති තත්ත්වයටපත් කරන්න. ඉතින් මේක හැමෝටම සිදුවෙන දෙයක්. ඉතින් මේ තුලින් මේ හොස්පිටල් එකට එකින් එක අපි හිමින් මේ ෆයිට් කැන්සර් ටීම් එක හැමෝම වැඳිලා ඉන්නවා. රැදවල් වැඩ කරනවා. ලොකු සේවයක් වෙනවා. හිතන්න. ඒ කියන්නේ අපි උදාහරණයක් ඇටියට දකුණු ආසියාවේ හොඳම ළමා රෝහල ලේඩි රිජ්වේ. ඔව්. ඇයි අපිට මහරගම හොස්පිටල් එකත් දකුණු ආසියාවේ හොඳම රෝහල බවට පත් කරන්න බැරි? ඒකයි ප්‍රශ්නේ. හොඳයි. ඉතින් තවත් කතා කරන්නට නම් බොහොමයක් දේවල් තිබෙනවා. නමුත් අපිට හැම දෙයකම මොනෑම් හෝ දෙයක් හරස් වෙනවා වගේ අද දවසේදී මේ කතා බහට කාලය හරස් වෙලා තිබෙනවා. නමුත් ඔහු විශේෂ දේවල් රසක් සඳහන් කළා. මේ කිව් වදන්න පේලිය තුල ඔබට මං හිතන්නේ හදවතට ගන්නට බොහොමයක් දේවල් තිබෙනවා. ඔහු පෙට් ස්කෑනර් යන්ත්‍රයෙන් නතර වෙන්නේ නැහැ. ඔබට ජීවිතය ළඟා කර දෙන්නට එහෙමත් නැත්නම් ජීවත් වෙන්න තව දවසක් හරි වැඩි කර ගන්නට ඔහු උත්සාහවන්ත වෙනවා. ඔහුගේ පදනම උත්සාහවන්ත වෙනවා. ඔහු හිතුවේ ඔහුගේ පුතා ගැන විතරක් නෙමෙයි. ඔබ සමස්ත ශ්‍රී ලාංකිකයන් පිළිබඳවම හිතුවා. ඉතින් මේ බොහොම වටිනා කියන සමාජ සත්කාරයේ මාධ්‍යයන් විදියට අපි අගයන්නට අත්‍යවශ්‍ය නිසා තමයි විශේෂයෙන්ම ඔහු පිළිබඳව මේ කාර්යය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් ඔබව දැනුවත් කරන්නට අත්‍යවශ්‍ය වන නිසාම තමයි මේ කාල වේලාව අපි වෙන් කරගත්තේ. ඉතින් ආරාධනා කරනවා ඔබට පුළුවන් ඔහුත් එක්ක අත්වැල් බැඳ ගන්න ජාතිවාදය ගැන ඔබ ඇතුළු ශ්‍රී ලාංකිකයන් හිතුවේ නැහැ. අන්න ඒ නිසා තමයි බොහොම කෙටි කාලයකින් මේ බලාපොරොත්තුව මාස 9ක් බලාපොරොත්තු වුණු කාර්යය මාස 3කින් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඉතින් තවත් දේවල් බොහොමයක් ඔහු පිළිකා රෝගීන් වෙනුවෙන් ඔවුන්ට ජීවිතය ලබා දීමට ජීවිතයට තවත් එක් දවසක් හෝ වැඩි කරන්නට උත්සාහවන්ත වෙනවා. ඉතින් ඔහුත් එක්ක අත්වැල් බැඳ ගන්නට කියලා ඔබට ආරාධනා කරන ගමන් අද දවසේදී මේ කතා බහට අපිත් එක්ක එකතු වුණේ එම්.එස්.එච්. මොහොමඩ් මහත්මයා, කදීෂා පදනමේ සභාපතිතුමා. ඔබතුමාට බොහෝම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි කාර්යයන් තව තවත් කරන්නට අපි ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී වෛද්‍යතුමිය සමුද්දා සේනාරත්න වෛද්‍යතුමිය ඔබතුමීටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා දෙපළටම. ආයුබෝවන්. හොඳයි. ඉතින් මේ කතා බහ මෙතනින් හමාර වෙන්නේ. පුංචි විරාමයක් සඳහා යොමු වෙමි.